ඔයාලා සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ SMC නැත්නම් Smart Money concept එක හරහා හරියටම ට්‍රේඩ් එකක් ගන්න කොහොමද කියලා අපි මේ Fibonacci හරි. අපි මුලින් බලන්න ඕන තමයි අපි මේ යන ට්‍රෙන්ඩ් එක. ට්‍රෙන්ඩ් එක මොකක්ද කියලා. දැන් මම ඉන්නේ මේ 1 hour කියන chart එකේ 1 hour chart එකේ ඔයාලට පේනවා දැන් මෙතන මේ මම මාක් කරන් දෙනවා. මාකට් ආවිලා තියෙන්නේ low ගහ නේ. low කියන්නේ මාකට් එක ඩවුන් ට්‍රෙන්ඩ් එක තමයි තියෙන්නේ. හරිද? මම මෙන්න මෙතනින් දැක්ක දෙයක් තමයි මේ මාකට් එකේ මෙතනින් low ගැහුවට පස්සේ ගැහුවට පස්සේ මාකට් එක පොඩ්ඩක් අප් වෙලා තියෙනවා. අප් වෙලා මෙන්න මේ වික් එක මෙන්න මේ කැනල් එකේ මේ මෙතන කැනල් එකේ වික් එක තියෙන්නේ. ඉටි කූර මේ වික් එක මෙන්න මෙතනත් වික් එකක් තමයි තියෙන්නේ. හරිද? මේ වික් එක අතර මේ එක සමානව තමයි තියෙන්නේ. මේ වික් එකට මම මේ වික් එක ගහුවොත් වෙන මෙතන ලික්විඩ් තමයි තියෙන්නේ. මේ ලික්විඩ් ස්විප් එකක් ගන්න තමයි මෙන්න මේ මාකට් එක අප් වෙලා තියෙන්නේ. හරිද? මම එතන මාකට් එකේ ලික්විඩ් කියලා මේ මෙතන මේ මෙන්න මේ තියෙන මේ පූරයි මේ මෙතන තියෙන පූරයි යා කරලා මම මේක ලික්විඩ් කියලා ලකුණු කරගත්තා. හරි. ඊට පස්සේ මාකට් එක මම පොඩ්ඩක් ඩවුන් එකක් බලන් හිටියා. මම මෙතන යට මෙතන ඇඳගත්තා ෆෙයා වැලියු ගැප් එක. හරිද? මේ ෆෙයා වැලියු ගැප් එක හැබැයි ෆිල් කරේ නැහැ මේ අන්මිටිගේට් කරගෙන මේ පල්ලෙහාට තමයි අවිල්ලා තියෙන්නේ. ඒතර ඒක අපි දන්නවා SMC පාත් එකේදී කියලා දෙනවා ෆෙයා වැලියු එක මේ මිටිගේට් කරාට පස්සේ ඒක ෆෙයා වැලියු ගැප් එකක් එනවා. ඊට පස්සේ මාකට් එක මෙන්න මෙතන ලෝ එක කන්ෆර්ම් කරගෙන හැබැයි ඒකත් මේ විග් එකකින් තමයි කන්ෆර්ම් කරගන්නේ. සාමාන්‍ය විග් එකට ලෝ එකක් කන්ෆර්ම් කරන්නේ කැනල් එකකින් තමයි අපි කරගන්නේ. හරි. ඊට පස්සේ මම එතන බලන් හිටියා පොඩ්ඩක් මාකට් එක මෙහා වෙනවා. මූව් වෙනකම්. මම ඊට පස්සේ මෙතන මේ එතන 6 මෙතන 6 හයි එක මේ හයි එක තියෙන්නේ. ළඟම තියෙන හයි එක. ළඟම තියෙන හයි එකයි ළඟම තියෙන මේ තියෙන ලෝ එක තියෙන්නේ. මේ ලෝ එකට දාලා මම ෆිබ් එක දාගත්තා. ෆිබ් එක කොහොමද දාගත්තේ? අපි දන්නවා ඩවුන් ට්‍රෙන්ඩ් එක නම් උඩ තියෙන හයි එකේ ඉඳන් මේ මෙතන හයි එකේ ඉඳන් මේ යට තියෙන ලෝ එකට දා ගන්නවා ෆිබ් එක. ෆිබ් එක දාගෙන මෙන්න මෙතනින් මට පේනවා මගේ ගෝල්ඩන් සෝන් එක මම මෙතන ලකුණු කරගත්තා. ඒත් ගෝල්ඩන් සෝන් ලකුණු කරගෙන මම මේ දැන් මට කන්ෆර්මේෂන් තියෙන්නේ කීයද? මට කන්ෆර්මේෂන් තියෙන්නේ දෙකයි. එකක් තමයි ඩවුන් ට්‍රෙන්ඩ් එක කන්ෆර්ම් වෙලා තියෙනවා. අනිත් එක ලික්විඩ් වෙලා තියෙනවා. හරිනේ. තව කන්ෆර්මේෂන් තමයි මෙතන මේ මගේ ගෝල්ඩන් සෝන් එක ලකුණු කරන් තියෙනවා. හරිද? ඊට පස්සේ මම බලලා මෙන්න මෙතන තියෙනවා ඕඩර් බ්ලොක් එකක්. ඒ ඕඩර් බ්ලොක් එක මිටිගේට් කරලා තියෙනවා. මේ මාකට් එක පල්ලෙහාට අවිල්ලා තියෙනවා මේ ඕඩර් බ්ලොක් එක කඩාගෙන. එතකොට මේක වෙනවා අපිට මෙන්න මේක ලකුණු කරගත්තේ මෙන්න මේක. මේක තමයි ඕඩර් බ්ලොක් එක. හරිද? මේ ඕඩර් බ්ලොක් එක කඩාගෙන තමයි මාකට් එක පල්ලෙහාට අවිල්ලා තියෙන්නේ. එතකොට මේක මොකක්ද වෙනවද? මේ ඕඩර් බ්ලොක් එක ෆේල් එකක් එනවා. ෆේල් කියන්නේ අන්මිටිගේට් වෙනවා. සෝරි අන්මිටිගේට් මිටිගේට් එකක් එනවා. හරිද? මිටිගේට් ඕඩර් බ්ලොක් එකක් එනවා. ඒතර ඒක ඕඩර් බ්ලොක් නෙමෙයි. ඒක බ්‍රේකර් බ්ලොක් එකක් එනවා. හරිද? මේ බ්‍රේකර් බ්ලොක් එකක් තියෙන්නේ මගේ ගෝල්ඩන් සෝන් එක ළඟ. අපි ඔයාලා දන්නවා ඕඩර් බ්ලොක් එකක් හැදුණා. ඒ ඕඩර් බ්ලොක් එක මම හිතන්න මෙන්න මෙතන කියලා. ඕඩර් බ්ලොක් එක මෙන්න මෙහෙම තියෙන හැදිලා. මාකට් එක මේක ගන්න නැතුව මෙහෙ පල්ලෙහාට එනවා. හැබැයි ඊට පස්සේ ඩවුන් ට්‍රෙන්ඩ් එකක් මූව් වෙනකොට ඩවුන් ට්‍රෙන්ඩ් එකට දැන් කන්ෆර්ම් වෙලා තියෙන්නේ. මේ ඩවුන් ට්‍රෙන්ඩ් එකේ මේ මාකට් එකේ මෙයා මිටිගේට් වුණ ඕඩර් බ්ලොක් එක කියන බ්‍රේකර් බ්ලොක් එකක් කියලා බ්‍රේකර් බ්ලොක් එක අරගෙන මාකට් එක පල්ලෙහාට මූව් වෙනවා. හරිද? මාකට් එක පල්ලෙහාට මූව් වෙනවා කියලා දන්නවා මේ SMC පාත් වලින් කියලා දෙනවා සහ මගේ ප්‍රීමියම් වීඩියෝ පැකේජ් එකේ මම මේ හැමදේම කියලා දෙනවා. මේ SMC පාත් එක සහ ක්‍රිප්ටෝ මුලින් ඉඳන්ම කියලා දෙනවා. හරිද? ඉතින් මම මෙතනදී මෙතනදී මම කැච් කරගන්න හිටියා මගේ ට්‍රේඩ් එක. හරිද? මම 50 මිනිත් වලට ගිහලා බැලුවා 50 මිනිත් chart එකේ මෙතන තියෙනවා මේකේ බ්‍රේක බ්ලොක් එකක් නේ. මේ බ්ලොක් එක කඩාගෙන ඇවිල්ලා තියෙනවා මෙන්න මෙතන මේ බ්‍රේක බ්ලොක් එකක් තියෙනවා. මට හොඳ කන්ෆර්මේෂන් එකක් තිබ්බා. මෙතනින් මම ට්‍රේඩ් එක ගන්නවා. මම WhatsApp channel එකේ මගේ දීලා තිබ්බා මේක. මෙතනින් ෂෝට් ට්‍රේඩ් එකක්. ඉතින් බලන්න රේට් එක 2.75ක් තියෙනවා RR එක විතරයි. හරිද? අපි ෆුල් TP කරලා තියෙනවා ජේන් එක විතරයි.
මම පෙන්නන්නම්. ඒ ට්‍රේඩ් එකේ චේන් එක විතරක් ගිහිල්ලා තියෙනවා 10%ක විතර චේන් එකක් නේ. 10%ක විතර චේන් එකක් කියලා තියෙනවා පැය 8ක වගේ කාලයක්. පැය 8ක වගේ කාලයක් තමයි ගිහිල්ලා තියෙන්නේ මේක ෆුල් ටීවී හිට් කරන්න. ඉතින් SMC වලින් කොහොමද මේ ට්‍රේඩ් කරන්නේ? අපේ වීඩියෝ පැකේජ් එකේ ප්‍රීමියම් පැකේජ් එකේ හැමදේම මේ SMC පාත සහ ක්‍රිප්ටෝ වලින් ට්‍රේඩ් එකක් දාන හැට සහ මුලින් බිග්ිනර් කෙනෙක්ට ප්‍රෝ කෙනෙක් දක්වා ට්‍රේඩ් කරන්න කොහොමද කියලා මගේ මම වීඩියෝ පැමිණිගේ පැකේජ් එකේ මම ඔක්කොම කියලා දීලා තියෙනවා. ඉතින් කරන්න ඕන මම මේ පල්ලෙහෙන් දාන WhatsApp නම්බරයට මැසේජ් එකක් දාන්න ඉගෙන ගන්න ඕනයි. එහෙනම් අදට ගිහින් එන්න සුබ